මට මහත් ගෞරවයකි. එහෙනම් දැන් අපි යමු ශිල්පය ඉගෙන ගන්න.
ඉන්නේ ඇදුරුතුමා ගැන. එදා මට බට පඳුරෙන් ගහපු වේදනාව මට තාම මතක් වෙනවා. පුරෝහිත වහාම මේ එනු. ඇයි රජතුමනි? වහාම ගොස් දිසාපාමෝ ඇදුරුතුමා කැඳවාගෙන එනු. ඇදුරුතුමනි අපේ රජතුමා ඔයාලට එන්න කිව්වා. එහෙනම් අපි යමුකෝ. අද තමා මගේ දවස. එදා මතකට තලහුරක් කෑවා කියලා බට පතුරු වලින් මට ගහපු වේදනාව මට තාත් මතක් වෙනවා. පුරෝහිත වහාම මොහුගේ ගෙල කපා මරුණු. ඇයි රජතුමනි ඔබ එසේ කියන්නේ? එදා මතකට මට තලහුරක් කෑවා කියලා බට පතුරු වලින් ගහපුවා. එදා මං ඔබතුමාට එසේ දඬුවම් කරේ නැත්නම් ඔබතුමා අද මෙතන මේ රජමාලිගාවේ රජ වෙන්නේ නැහැ. නැත්නම් ඔබ පල් හොරෙක් වෙන්න තිබ්බා. එතකොට ඔබ එහෙම පල් හොරෙක් වෙලා අද මෙහෙම රජ වෙන්නේ. ඒකත් දිසාපාමෝ රජතුමා කියන එක ඇත්ත නේද රජතුමනි? ඒකත් හැබැයි තමා පුරෝහිත. ඇදුරුතුමනි මට සමාව දෙන්න. මම කරගන්න ගිය මහා විනාශය. මට සමාව දෙනු මනව. මම ඔබ සමාව දෙනවා රජතුමනි. ඔබට මම මෙම රාජ්‍යයේ වාසය කිරීමට ඉඩ සලසා දෙනවා. ඔබ මේ වාසයේ සතුටින් ජීවත් වෙන්න. ස්තුතියි රජතුමනි. ගුරුවරයෙක් ඔබ දඬුවම් කරන්නේ නම් මේ පලි ගැනීමකට නොවේ. ඔබ යහමඟ ගැනීමට කරන දෙයකි.